මේ වීඩියෝෙන් ඔයගලන්ට පෙන්නන්නේ ලංකාවේ AC ටෙක්නීෂියන් කෙනෙකු නැත්නම් චිලර් ඔපරේටර් කෙනෙකුට ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැති හීට් එක්ස්චේන්ජර් වර්ගයක් තමයි මේ ස්කැපර් සර්පෙක්ස් හීට් එක්ස්චේන්ජර් එකක්. ඉතින් නැත්නම් ස්කැපර් සර්පෙක්ස් ඒ ඔපරේටර් කියලාත් මේකට කියනවා. ඉතින් මේවා ගොඩක් වෙලා පාවිච්චි කරන්නේ ෆුඩ් ප්‍රොඩක්ට් කරන කම්පැනි වල ප්‍රොසෙස් කූලින් කරගන්න තමයි ගොඩක් වෙලාවට මේ ස්කැපර් සර්පෙක්ස් හීට් එක්ස්චේන්ජර් පාවිච්චි කරන්නේ. ඉතින් ලංකාවේ ගොඩක් සුලබව දකින්න පුළුවන් හීට් එක්ස්චේන්ජර් දාතියක් තමයි මේ ස්කැපර් සර්පෙක්ස් හීට් එක්ස්චේන්ජර් කියන්නේ. ඉතින් මේක ඇතුලේ ප්‍රොසෙස් එකක් යනකොට නැත්තම් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අපි කූලින් ලයින් එකක් දුන්නාම මේ ස්කැපර් එකෙන් ඒක අපි දෙන ප්‍රොසෙස් එක ප්‍රීස් වෙන්නේ නැති වෙන්න මෙයා පොඩි පොඩි පාටිකල් වලට කපන එක තමයි මෙයා කරන්නේ. හොඳට බ්ලෙන්ඩ් කරලා මික්ස් කරන එක තමයි මේ ස්කැපර් එක කරකවලා මේක සිද්ධ කරන්නේ. ශාප් සීල් එක ඩැමේජ් වෙලා තිබ්බ ශාප් සීල් එක රිපෙයාර් කරන්න තමයි අපි මේ ස්කැපර් සර්පෙක්ස් හීට් එක්ස්චේන්ජර් එක නැත්නම් ඒ ඔපරේටර් එක අපි ගැලෙව්වේ. ඉතින් මෙතනින් තමයි ශාප් සීල් එක සම්බන්ධ වෙන්නේ හීට් එක්ස්චේන්ජර් එක ඇතුළට. පේනවා ඇති ස්කැපර් එක එළියට ගත්තට පස්සේ මේක වටේ තමයි ෂෙල් එකක් තියෙන්නේ. මේ ෂෙල් එක වටේ තමයි සම්පූර්ණයෙන්ම ගෑස් සර්කල් එක නැත්නම් ගෑස් සර්කිට් එක වැඩ කරන්නේ. ඊට අමතරව ගෑස් යන පැත්තට ප්‍රතිවිරුද්ධව තමයි ප්‍රොසෙස් එක නැත්නම් අපි කූල් කරන්න ඕනේ ලික්විඩ් එක දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ස්කැපර් එක. ඉතින් මේ තියෙන්නේ තිබ්බ සීල් එක මෙකැනිකල් ෂාප් සීල් එකක් තමයි මේකට ඇවිල්ලා තිබ්බේ. කාබන් කොලර් එක ගොඩක් මේකේ ඩැමේජ් වෙලා තිබුණා. ස්ප්‍රින් ටෙන්ෂන් ගොඩක් අඩු වෙලා තිබුණේ. ඉතින් ගොඩ දාගන්න බැරි තත්ත්වයටම මේකේ කාබන් කොලර් එකයි ස්ප්‍රින් ටිකයි ගොඩක් ඩැමේජ් වෙලා තිබ්බේ. ඉතින් මෙතනින් ලීක් වෙන්න ගන්නවා මේ සීල් එක ඩැමේජ් වුණාම. ඉතින් මේ පේනවා ස්කැපර් එක. ඉතින් මේකේ සම්පූර්ණයෙන්ම බ්ලේඩ් තල තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ 316L වලින් හදපු මැටීරියල් එකෙන් හදපු බ්ලේඩ් තල තමයි මේ සම්පූර්ණම ස්කැපර් ෂාෆ්ට් එකේ දෙපැත්තෙම තියෙන්නේ. ඉතින් මේක කැරකෙනකොට බ්ලේඩ් තල වලින් වටේ තියෙන සෙල් එක කැපෙන එක තමයි වෙන්නේ. අපි දෙන ප්‍රොසෙස් එක කූල් වෙන ගමන් මෙයා හොඳට මික්ස් කරනවා. මේක සාමාන්‍යයෙන් විනාඩියකට 600 ක වගේ ස්පීඩ් එකකින් RPM එකකින් මේ ස්කැපර් එක කැරකෙනවා. ඉතින් මේකේ ගෑස් සර්කිට් එක ගත්තොත් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ ෂෙල් එක වටේටම සම්පූර්ණයෙන්ම ගෑස් තියෙන මේක ඉන්සුලේට් කරලා තියෙන්නේ. මේකේ ලික්විඩ් ඉන්ලට් එක නැත්නම් මේ තියෙන ස්කැපර් එකේ ලික්විඩ් ඉන්ලට් එක. ඉතින් මෙතනින් තමයි අපි ගෑස් ලයින් එකේ ලික්විඩ් ඉන්ලට් එක දෙන්නේ. ලෝ ප්‍රෙෂර් ලික්විඩ් එක්ස්පැන්ෂන් වැල්ව් එකෙන් පස්සේ ස්කැපර් එකට ඉන් කරන්නේ මෙතනින් තමයි. මෙතනින් ගිහිල්ලා හීට් එක්ස්චේන්ජර් වුණාට පස්සේ එහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් සක්ෂන් ලයින් එක ආපහු ඇකියුමුලේටර් වලට යනවා නැත්නම් කම්ප්‍රෙසර් වලට යන්නේ. මෙතනින් තමයි මේ සම්පූර්ණයෙන්ම ඉන්සුලේට් කරලා තියෙන්නේ මේකේ සක්ෂන් ලයින් එක. ඉතින් මෙතන තමයි ෂාප් සීල් එක සෙට් වෙන තැන. ඉතින් මෙතන තමයි ප්‍රොසෙස් එක නැත්නම් කූල් කරන ඕනේ ප්‍රොසෙස් ලයින් එක දෙන්නේ. මෙතනින් ඔයගලන්ට පේනවා. ඉතින් මෙතනින් තමයි ඉන්ලට් කරන්නේ. ඉස්සරහා කොටසෙන් තමයි මේක කූල් වෙලා ස්කැපර් එක හරහා එළියට ප්‍රොසෙස් එක එළියට යන්නේ. ඉතින් ඔය විදිහට තමයි ස්කැපර් සර්පෙක්ස් හීට් එක්ස්චේන්ජර් එකක් බලා ගන්න පුළුවන්. තියෙන්නේ මේකේ තිබ්බ පරණ කාබන් කොලර් එක නැත්නම් සීල් එකේ මෙකැනිකල් ෂාප් සීල් එකේ කාබන් කොලර් එක. ඉතින් මේකේ ගොඩක් ඩැමේජ් වෙලා තිබුණේ. ඉතින් ඒ වගේම මේක කලින් රිපෙයාර් කරපු කට්ටිය වෙනම ඕරින් එකක් දාලා තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ ඕරින් එක කපලා තියෙන ඉඳ මේක හරියන්නේ නැහැ. ඉතින් මේකට නිදා අපි අලුතෙන්ම කාබන් කොලර් එකක් හැදුවා. ඉතින් මේ තියෙන්නේ කොලර් එක කාබන් රින් එකක් දාපු කොලර් එක. ඉතින් මේක 316L මැටීරියල් එකෙන් තමයි මේ කොලර් එක හදලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන ඕරින් එකත් ෆුඩ් ග්‍රේඩ් වලට පාවිච්චි කරන්න පුළුවන්. ෆුඩ් ග්‍රේඩ් ඕරින් එකක් තමයි මේකට පාවිච්චි කරලා මේ සීල් එක හැදුවේ. ඉතින් මේ තියෙන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ස්කැපර් එක කැරගෙනවා. උන් කරාට පස්සේ ඉතින් මෙතනින් තමයි සීල් වෙන්නේ. ෂාප් සීල් එක තියෙන්නේ. ඉතින් මේක තමයි දැන්ට ලංකාවේ තියෙන ලේසි බලා ගන්න අමාරුම ඔපරේටර් જાති නැත්තම් හීට් එක්ස්චේන්ජර් જાතියේ ස්කැපර් සර්පෙක්ස් හීට් එක්ස්චේන්ජර් එකක් තමයි මේක. ඉතින් මේකේ පේනවා ඇති ඔයගලන්ට මේක ඩ්‍රයිව් වෙන්නේ නැත්නම් වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක කප්ලින් වැඩ කරනවත් වෙනවා. මේක නම් බෙල් ඩ්‍රයිව් තමයි වැඩ කරන්නේ.